විශ්‍රාම වැටුප අහිමි කිරීමේ දුක කියා විශ්‍රාමික මන්ත්‍රීවරුන් ඇමරිකානු ජනාධිපතිට ලියුමක් ලියයි. විශ්‍රාම වැටුප හෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නයි ශ්‍රී ලංකා විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම කර ඇත්තේම රාජ්‍යනායකයන් දෙදෙනාට පෞද්ගලිකවම ලිපියොමු කරමිනි. මේට අමතරව ජිනීවාහි මානව හිමිකම් කවුන්සලයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයටද මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය. මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප හෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත්‍රීවරුන් 20ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට විරෝධතා පෙත්සම් භාරදීමට නියමිත බව පැවසූ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්ටමත් පෙත්සම් කීපයක් භාරදී ඇති බව සඳහන් කළේය. විදායකයට අධිකරණයට විශ්‍රාම වැටුප් හිමිනම් විවස්ථාදායකයටද එම අයිතිය අහිමි කිරීම අසාධාරණ බවත් මේ සම්බන්ධයෙන් මෙරට අධිකරණයෙන් සාධාරණයක් සහ යුක්තියක් ඉෂ්ට වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප හෝසි කිරීමේ පනත් කෙටුම් පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට පසුගිය 7 වැනිදා සිට දින 14 කාලයක් ලැබී ඇත. පනත් කෙටුම් පත පළමුවර කියවීම සඳහා අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 7 වැනිදා ඉදිරිපත් කෙරිණි. පනත් කෙටුම් පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස අගදී පැවැත්වීමට නියමිතය. මෙම පනත් කෙටුම් පත සම්මත වූහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 512ගේ විශ්‍රාම වැටුප අහිමි වී යනු ඇත.